සුබ දවසක් හැම දිනාටම. මිනුවන්ගොඩ පැත්තෙන් ඔයාලට නැත්නම් මිනුවන්ගොඩ පැත්තෙන් යන ඔයාලට සුපිරි වාසියක් තියෙනවා. රුපියල් 350ට හැම බඩුවක්ම 350යි උපරිම මිල. 100යි 250යි 350යි. උපරිම ඒ මිල තමයි තියෙන්නේ මේ හැම බඩුවකම මෙන්න මෙතන. තැන මිනුවන්ගොඩ පීසා හට් එක ඉස්සරහා. වරදින්න විදිහක් නැහැ. මිනුවන්ගොඩ පීසා හට් එක ඉස්සරහාම තමයි මේ තැන තියෙන්නේ. අද අපි කටුනායක ඉඳන් එන ගමන් මේ පැත්තෙන් ආවා මේ තැනට එන්න ඕන නිසා. ඒ නිසා අපි ආවා මේ මිල ගණන් ටිකක් මම කියන්න පොඩක් ඔන්න ඔය පේන කතුර රුපියල් 350යි. 350 ටෝක් ගන්න බෑනේ අපිට කඩේකින්. ඒ නිසා ඔතන රුපියල් 350යි. මෙතන ඒ කතුරක්. ඒ වගේ තියෙන හැම බඩුවක්ම උපරිම මිල රුපියල් 350යි. අඩුම මිල රුපියල් 100යි. හැබැයි එහෙම කියන්නත් බෑ අඩුම මිල. මොකද සමහර ඒවා තියෙනවා මේ තියෙන රැවුල කපන මැෂින් එක. මේකත් 350යි. එයාලගේ. ඉතින් මේ වගේ හැම බඩුවම රුපියල් 350ට තියෙන්නේ. තව තියෙනවා කෑලි 10ක් 350ට පොඩි බඩු තව කෑලි 6ක් 350ට තියෙනවා. ඔය ඉතින් පොලිම එතන තුනක් තියෙනවා මම හිතන්නේ කැෂියර් තුනක් තියෙනවා එයාලගේ. ඒක නිසා ලොකු පොලිමක් හිටින්නේ නැහැ ඉතින්. සෙනග නම් හැබැයි ඉන්නවා. ඇත්තටම සෙනග ඉන්නවා. මෙන්න මේ පේන කොළපාට පොඩි බකට් ඔය බකට් තියෙන ඒවා දෙකක් 350යි. එකක් නෙමෙයි. මේවා 250යි. කාලේ 200 මේවා. මේවා 250යි. නෑ ඒවා 350යි නේ. මේවා 350යි. ඉතින් මිලත් එක්කම දාලා තියෙන නිසා හරි ලේසි. මේවා 350යි මට මතක විදිහට. ඔව්. හරිද? ඉතින් මේවා නම් 350යි. අර ලොකු බකට් බේසන් ඒවා මේවා විහ පැත්තේ පේන්නේ. ඒ ඔක්කොම ටික 350යි. උපරිම මිල රුපියල් 350යි. ලොකුම බාණ්ඩේ 350යි. එන්න මේවා 250ට ඔය තියෙනවා. මේවා 250යි. ඔන්න ඔය පේන ඒවා 350යි. මේවා 350ට තියලා තිබුණේ. මේ සමහර වෙලාවක මිල වැරදි හරි හැබැයි වෙන්න එපා. ඔයාලා ගිහිල්ලා බලන්න. මිල දාලා තියෙන එකේ උපරිම මිල 350යි. හොඳේ. මේ ප්‍රොමෝෂන් එකක් දෙනවා නෙමෙයි. ඔයාලට මේ ගන්න කවුරු හරි බලාගෙන ඉන්නවනම් වටිනවා ගොඩ වෙන්න. මම මේකේ ෆෝන් නම්බර් එකත් අනිවාර්යෙන් දාන්නම් එයාලගේ. ඔයාලා කතා කරලා බලන්න. බලලා යන්න මෙන්න මේ ලයින් එකේ ඔක්කොම ටික කෑලි දෙකක් ගන්න පුළුවන්. 350ට. 2 pieces 350යි. ඉතින් ඒක නිසා ඒ වගේ ඔයාලට ගොඩක් ලාභෙට තියෙනවා. මේ පිහා දෙකක් හැම 250 350යි. හරිද? මේ පිහා දෙකක් 350යි. ඉතින් ගොඩක් දේවල් ඇත්තටම මේ අඩුයි පොඩියටත් තියෙනවා. පොඩි ළමයිගේ බඩු නම් අද හැබැයි අපි මං යනකොට ගොඩක් ඉවරලා තිබුණේ. ඒ මාත් ඔය පොඩි යන්න පාන දෙක තුනක් අරගෙන ආවා. මට නම් ගොඩක් ಜಾති ගන්න තිබුණා. ගන්න අවස්ථාව තිබුණා. මොකද ගේන්න විදියකුත් නැති හින්දා. ඒකින්ද පොඩ්ඩක් අරගෙන ආවා. අවශ්‍ය දේවල් ටික කරන් ආවා. ඉතින් මට අවශ්‍ය. ඉතින් ලාභයිනේ. ලාභයට හුනම් පොඩ්ඩක් ගන්න දෙපේ. නේද? ඒකින්ද මේ හැමදේම ගොඩාක් ලාභයි. යනවා. ගොඩක් ಜಾති තියෙනවා. මේවා දෙකක් 350යි. මේ පිංග මේක 350යි හැබැයි. මේ පිංගන් 350යි. ඒවත් ගැටලුවක් නැහැ. හොඳයි. 350යි. ඔය මිරවල් ටික පොඩ්ඩක් පේන්නම වීඩියෝ කරා කට්ටියක මොනෝ වැඩි පේන්නේ නැති වෙන ඉතින් හරිය නැති හින්දා මේ සමහර අයගෙත් මොනවා වුණා නැත්තේ නෑ. ලොකුවට නෑ මොනවා ලහු වෙන්න ගත්තේ නෑ. ඉතින් ඔයාලා ගොඩ වෙලා බලන්න මේ පැත්තට ගියොත් ගොඩක් ලාභයි. උපරිම මිල ඔය තියෙන්නේ. අය නැතුව ගන්න ගිහිල්ලා උපරිම මිල තමයි. හැබැයි යනකොට කට්ටිය ආයේ ලොකු බෑග් කරලා දාගෙන ගියේ. එන හැමෝම බඩු ගොඩක් කන 250යි. මේක 250යි. අර කොළපාට මේවා දෙකක් 350යි. දෙකක් 350යි. ඉතින් ඒ වගේ මේ තියෙන මේවත් දෙකක් 250යි. sorry 350යි. දෙකක්. සමහර මිල එහෙම මං කියන මිල එහෙම වෙයි. ඒක හිතන්න එපා. ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම උපරිම 350. ඔය ටූල් එහෙමත් තියෙන මට අවශ්‍ය ටූල් කීපයක් මං ගත්තා. ඒවත් 350යි උපරිම මිල.
250යි 350යි. මක් දෙකක් 350යි. දෙකක්. මේ ලයින් එකේ තියෙන ඔන්න ඔය ලයින් එකේ තියෙන ඔක්කොම බඩු 350ට දෙකක් හම්බ වෙනවා. මේක ටික නෑ. මේ ටික 350යි. පාඩු නෑ හැබැයි. බය නැතුව ඔයාලා ගොඩ වෙන්නේ මේ පැත්තට. එතන යන කෙනෙක් ඉන්නවනම් හරියට මේ ගමුව මිනුවන්ගොඩ පීසා හට් එක ඉස්සරහා. ෆෝන් නම්බර් එක මම මේකේ දාන්නම් ඔයාලට. ඔයාලා අවශ්‍ය නම් කතා කරලා බලලා යන්න. පෙබරවාරි මාසයේ පුරාවටම එයාලා ඉන්නවා. මෙතන මේ ස්ථීර තැනක් නෙමෙයි, මෙයාලා తాවකාලික තැනක්. ඒක නිසා පෙබරවාරි මාසෙටම එයාලා එතන අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේ කට්ටිය ඉන්නේ කූඩයක් දෙනවා එනකොටම අරගෙන ඉන්න තමයි තියෙන්නේ. 350 කැලි දෙකක් 350. මේ හොඳ හැඳි වගේක් හැම තිබුණා. හොඳ ඒක හැම තුකලක් හොඳයි. ඉතින් ගෙදරට කුසියට අවශ්‍ය කරන ගොඩක් දේවල් තියෙනවා. මේ 30ක් මට මතක විදිහට මේක නම් 350 නේ 30. අර 30 දෙකක් 350යි. ඉතින් මේ රැක්කම තියෙනවා. ඉතින් කුසියට අවශ්‍ය කරන බඩු භාණ්ඩ බාහිර ආදී ගොඩාක් තියෙනවා. පොඩි ළමයිගේ ඒවත් තිබුණා. සමහර ඒවා ඉවරලා තිබුණා. මම යනකොට සාමාන්‍ය එතනට දෙකමාර වගේ වෙන්නේ නැති වෙලාව. එනකොට කට්ටි ටිකක් හිටියා. එන වෙලාව වෙනකොට කීප දෙනෙක් වැඩි වෙලා තිබුණා. මම ඉතින් වටේම ඇවිදලා අවශ්‍ය කරන මොනවා ටිකක් අරගෙන ආවා. ගොඩක් වෙලා හිටියේ නෑ. ඒවා 350යි ඔක්කොම. උඩරම මිල රුපියල් 350. මේ රොටි තැටි එහෙම තියෙන මේ non stick ජාතිය රොටි තැටියක් ඒක. ඒකත් මේ ලොකු ගැටලුවකුත් නෑ. හැබැයි ඉතින් බ්‍රෑන්ඩඩ් නෙමෙයි ඒක. ඇත්තම කියන්න බෑ. ටූල් එහෙම තියෙනවා. අර හොඳ කතුරු තියෙනවා. මම කියවනේ හොඳ කතුරක් රුපියල් 350ට ගන්න බෑ. ඉතින් අපිට කඩේකින් නෝමල් කළු කතුරක් තියෙනවා. ඒකත් රුපියල් 350යි. හොඳ ඒ කතුර තියෙනවා. ඒකත් රුපියල් 350යි. ඉතින් යනවා නිකමට ඔලු දාලා බලන්න. ලාභෙට තියෙන මොනවා හරි Tamanට අවශ්‍ය කරන මොනවා හරි තියෙනවනම් අරන් යන්න පුළුවන්. මේවත් ඔක්කොම 350යි. මේ ඔක්කොම 350යි. ගොඩාක් කට්ටිය ඉන්නවා. සෙනග ගොඩක් ඉන්නවා. කැෂියර් කවුන්ටර් 3ක් තියෙනවා. ඒක නිසා කැෂියර් එකේ ලොකු රස්තිය අදිනුකුත් නැහැ. ඒ කට්ටිය පුළුවන් ඉක්මනටම කට්ටිය යවනවා පිටත් කරන මොකද කැෂියර් කවුන්ටර් 3ක් කියලා හදලා තියෙන නිසා එතන ලොකු ප්‍රමාද වීමක් වෙන්නේ නැහැ. මේ පොඩි අයගේ තියෙන මේස්. අර මතක විදිහට මේ මේස් රුපියල් 100යි. මේ පොඩි එකක් තියෙන ගොඩක් දේවල් ඉතින් ඔයාලා එන්න ඇවිල්ලා බලන්න. මේවා එහෙම රුපියල් 100යි. අය රුපියල් 100 ලයින් එක. අනිත් පැත්ත ඔය පැත්ත නෙමෙයි. අනිත් පැත්ත රුපියල් 100යි දෙන්නේ. මේ රුපියල් 100 කැලි ඔක්කොම. මේ පොඩි අයගේ බඩු ඒවා තමයි ගෙනත් තියෙන ගොඩක්. හැඳි හිම මේවා තියෙන රුපියල් 100ට. මේ හිරමනේ රුපියල් 350යි. ගෘහණියන්ට ගොඩක් වටින දේවල් තියෙනවා. කුසියට අවශ්‍ය කරන දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ.
දිගේ රුපියමක් තිබුණේ ඒවත් රුපියල් මම හිතන්නේ කෑලි 6ක් 350යි. මේ රුපියල් 100යි. මේ රුපියල් 100යි. මේවත් 100යි. මේ බෝතල් මේ ඔක්කොම රුපියල් 100යි. ප්ලාස්ටික් ගොඩක් ජාති තියෙන පොඩි පෙට්ටි මේ ගොඩක් ජාති තියෙන රුපියල් 100යි. මේ තියෙන මේ ලයින් එකම රුපියල් 100යි. ඉතින් බඩ ටික ගත්තා ඔක්කොම කරා. ඔය තියෙන කවුන්ටර් කැෂියර් එක. වටපට ගාලා ඉවරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.